නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති. හොඳයි. පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ, මේ සියලු දෙනාම මේ පන්සලට එක්කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදියට අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්කමේ අරමුණු බලාපොරොත්තු දායකත්වයේ දරණ ප්‍රසාද් චින්තක මහත්මයා උදාර අරමුණු හදවතේ තියාගෙන තමයි පින්කම සිද්ධ කරන්නේ. ඒ සියල්ල හාමුදුරුවෝ විස්තර කරන්න බැහැ. බණ අහන්න ඇවිල්ලා ඉන්න සියලු දෙනාම කල්පනා කරන්න ඕන මූලික ප්‍රමුඛ කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පින්නතුනේ, භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ ඉටු කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් කරපු නියමයක්. උන්වහන්සේ පළමු රහත් 69 අමතලා පැහැදිලි කරා